විශේෂයෙන්ම මේ මුදල් පනත් කීපයක් අනුමත කිරීමේ විවාදයට සම්බන්ධ වීමට අවස්ථාව ලැබීම ගැන ස්තුතිවන්ත වෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද ජාතික ජනබලවේගයේ එහෙම නැත්නම් ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුව මාස 7ක් මේ වෙනකොට බලයට ඇවිල්ලා මාස 7කට ආසන්න කාලයක් වෙනවා. දැන් අපිට පේනවා තවම මේ රට තුල ඇති වෙන සමහර ආහාර ද්‍රව්‍ය වල හිඟවීම් පිළිබඳව ආණ්ඩුවට ඒවට ඉක්මන් උත්තර ලබා දෙන්න බැරි වෙලා තිබෙනවා. දැන් පෞගිය කාලේ අපි දැක්කා හාල් පිළිබඳ ප්‍රශ්නය ආවා. අන්තිමට රුපියල් 65ක් එක හාල් කිලෝ එකට බදු ගහලා පිට රටින් ගෙන්නන්න සිද්ධ වුණා. දැන් ලුණු ප්‍රශ්නය දැන් මාස 6ක් තිස්සේ තියෙනවා. දැන් මේ ලුණු ප්‍රශ්නේ මේ අද ඊයේ නෙමෙයි ආවේ. පෞගිය මාස 4-5 තුල ආණ්ඩුවට තේරුණා මේ රටේ ලුණු හිඟයක් එනවා. එතකොට මේ ආණ්ඩුවේ ලුණු සංස්ථාවල සභාපතිවරු ඉන්නවා, අධ්‍යක්ෂකවරු ඉන්නවා. ඒගොල්ලෝ මේ පිළිබඳව මොකද්ද කලින් ගත්ත තීන්දුව ඇයි මේක මගහරව ගන්න බැරි වුණේ කියන එක ඒගොල්ලෝ කියන්න ඕනේ. ඒතකොට දැන් ඒ ගැන කිසිම දෙයක් කියන්නේ නැතුව දැන් එක්කෝ මේ වහිනවා ඉඳන් මේ ලුණු හදා ගන්න බෑ. එහෙම නැත්නම් අර හිටපු ආණ්ඩුව හින්දා ප්‍රශ්නයක් තියෙනවා කියලා කියන කතා මං හිතන්නේ නැහැ. ඒවා පිළිගන්න බෑ. දැන් පෞගිය මාස 6ක් තිස්සේ ලුණු ගෙනාවෙත් මං හිතන්නේ STC එක තමයි ලුණු ආනයනය කරේ. ඒතකොට STC ආනයනය කරේ නැද්ද ඇමතුමා? කරා නේද? ඒක තමයි. ඇමතුමා hina වෙනකොට මට තේරුණා ආනයනය කරා කියලා. මේ නෑ STS එකෙන් තමයි ගෙනාවේ. මේ ලුණු හොයනවා. මේ හරිෂගේ වයිෆ් ලුණු හොයනවා. හරි. මේ ඉතින් STS එකෙන් තමයි ගෙනාවේ. එතකොට මේ STS එකෙන් ගෙනාපු ලුණු කොහෙද ගියේ? ඒක තමයි දැන් ප්‍රශ්නේ තියෙන්නේ. දැන් පිට කාටවත් පෞද්ගලික අංශ වලට ලුණු ගේන්න දුන්නෙත් නෑ. දැන් ඊයේ පෙරේද අවසරය දුන්නා. දැන් ගිය සතියේ මං හිතන්නේ නෑ මම කතා කරාට පස්සේ කියන්නේ නෑ මගේ කතාව කැඩෙනවා. මම ඔබතුමා ඒකයි මම ඔබතුමා මට උත්තර දෙන්න. මම කතා කරාට පස්සේ නැත්තම් මේ ඔබතුමා මම හොඟක් දේවල් මතු කරනවා. එතකොට ඔබතුමාට ලේසි එකපාරටම උත්තරේ දෙන්න. එතකොට දැන් STC එකෙන් ගෙනාපු ආණ්ඩුව ගෙනාපු ලුණු වලට මොකද උනේ? ඒක තමයි තියෙන ප්‍රශ්නේ. ඇයි මේ ලුණු මාකට් එකට ආවේ නැත්තේ? දැන් මේ ගරු සභාපති කතානායකතුනේ ලුණු ගේන්නේ කැට. දැන් ලුණු කැට තමයි ගේන්න අවසරය දුන්නේ. දැන් මේ ලුණු කැට ගෙනල්ලා STC එකෙන් මේ රටේ ඉන්න ප්‍රධාන ලුණු මාකට් එකට දාන ව්‍යාපාරිකයන්ට මේව දුන්නා. ඒක තමයි මේ ලුණු ටික ගත්තේ ඒගොල්ලෝ තමයි. දැන් ඒකෙදි ප්‍රධාන දේ තමයි දැන් මේ ලුණු සාමාන්‍යයෙන් ඉන්දියාවේ එක මෙට්‍රික් ටොන් එක ඇමරිකානු ඩොලර් 80ක් වෙනවා. ඒක තමයි මාකට් ප්‍රයිස් එක. දැන් ඒක ගෙනාවම සාමාන්‍යයෙන් දැන් ආණ්ඩුව ලුණු කිලෝ එකකට ඩියුටියක් දාලා තියෙනවා රුපියල් 40ක. බද්දක් දාලා දෙන රුපියල් 40යි කිලෝ එකට 40යි. එතකොට අර හාල් එකට 65 දැම්මා වගේ මේකටත් 40යි. හරි? ඔව් හරි 40ක් දාලා තියෙනවා. එතකොට දැන් ලුණු කිලෝ එකක් කොස්ට් එක වෙන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනේ රුපියල් 24යි. රුපියල් 24යි කොස්ට් එක. ඒකට තව අමතර වියදම් ඔක්කොම එකතු කරා නම් රුපියල් 100කට දෙන්න පුළුවන් ලුණු කිලෝ එකක්. ලුණු 100ට දෙන්න පුළුවන්. දැන් මාකට් එකේ කීයද යන්නේ? මාකට් එකේ ලුණු කිලෝ එකක් යනවා රුපියල් 350යි 400යි. ලුණු කිලෝ එකක් යන්නේ. ඒ කියන්නේ දැන් පිට රටින් ආනයනය කරන ලුණු මේ ඉන්න සමහර පෞද්ගලික සමාගම් මේ ලුණු අරගෙන ඒගොල්ලෝ කුඩු කරලා පැකට් කරලා ඒගොල්ලෝ මාකට් එකට දානවා රුපියල් 350යි 400යි. දැන් කවුද මේ ලුණු ගන්න අය? ගරු සභාපතිතුමනි ලුණු ගන්නවා එක්කෙනෙක්. දැන් මෙතුමන්ලගේ පුත්තලම් මේ සෝල්ට් කෝපරේෂන් එකේ ඉන්න අධ්‍යක්ෂකවරයෙක්. කවුද? ડોક્ટર රවි ලියනගේ. එයා කවුද? එයා රයිගම් එකේ චෙයාමන්. ඔව් එයා තමයි ලුණු ටික අරන් තියෙන්නේ. දැන් තමුන්නාන්සලා මහර විදියට නේ මේ සිස්ටම් චේන්ජ් එක කරේ. දැන් ඒ කියන්නේ රයිගම් එකේ චෙයාමන්ව ගෙනල්ලා පුත්තලම් සෝල්ට් කෝපරේෂන් එකේ ඩිරෙක්ටර් බෝඩ් එකට දැම්මම එයා ඔක්කොම මේ STC එකේ ලුණු ටික අරගෙන යනවා රයිගම් එකට. එයා රයිගම් එකට ගිහලා එයා පැකට් කරලා මාසෙකට අපිට විකුණනවා ලුණු කිලෝ එකක් රුපියල් 350 400 ගානේ. කොහමද ඒ වැඩේ? ඒක මාර වැඩන්නේ. ඒක මාරයි නේ. හරි. ඒ කියන්නේ එතුමා 350යිනේ මාකට් එකේ. උත්තර නෙමෙයි. එතුමාගේ මොකද්ද? ඒගොල්ලන්ගේ ඉසි රයිගම් තමයි ඒගොල්ලන්ගේ බ්‍රෑන්ඩ් එක. 350යි මාකට් එකේ පැකට් එක අරන් බලන්න. මගේ ළඟ ඕනම් ෆොටෝ එකක් තියෙනවා ප්‍රයිස් එකත් එක්ක. දැන් කලින් වික්කේ රුපියල් 130යි. දැන් මේක වැඩි වෙලා තියෙනවා. ඒ හින්දා දැන් ලුණු ගරු නියෝජ්‍ය කතානායකතුමනි දැන් මං අහනවා දැන් මේ පාරිභෝගික අධිකාරිය තියෙනවානේ.
පාරිභෝගික අධිකාරිය පයින්නේ අර පිටකොටුවේ තියෙන කඩවල් වලට පෙට්ටි කඩවල් වලට තමයි පයින්නේ. ඉතින් පාරිභෝගික අධිකාරියට කියන්නකෝ හම්බන්තොටට යන්න, පුත්තලමට යන්න, ගිහිලා ඒකේ ලුණු ස්ටොක් නැද්ද කියලා බලන්න කියලා. මම අභියෝග කරනවා පාරිභෝගික අධිකාරියට පුළුවන් නම් යන්න හම්බන්තොටට, පුළුවන් නම් යන්න පුත්තලම් ස්ටෝල් කෝපරේෂන් එකට. ලුණු නැද්ද කියලා ලුණු තියෙනවා. පුත්තලමේ ස්ටෝල් කෝපරේෂන් එකේ ලුණු තියෙනවා. හංගගෙන ඉන්නවා. මේගොල්ලන්ගේ පෞද්ගලික බිස්නස් එක කරගන්න. දැන් තමුන්නාන්සලා දැන් හාල් මාෆියා එක මදිවට ලුණු මාෆියාවකුත් හදලා තියෙනවා. ඉස්සලා නම් කිව්වේ හාල් මාෆියාක නැති කරන්න හදනවා. දැන් ලුණු මාෆියාවකුත් හදලා ලුණු කම්පැනි වල අයිතිකාරයෝ චෙයාමන්ලව ගෙනල්ලා දානවා සෝල් කෝපරේෂන් එකට. ඒගොල්ලෝ ගන්නවා ලුණු ඔක්කොම ඒගොල්ලන්ගේ කම්පැනි එකට. මොකද්ද මේ කරන වේලුව? දැන් ලුණු කැටයක් හොයාගන්න විදියක් නැහැ. ඇයි මේ තමුන්නාන්සලා මේ නිගදන පන්තිය වෙනුවෙන් බලය ගත්තේ? දුප්පත් මිනිස්සු වෙනුවෙන් බලය ගත්තේ. දැන් අන්තිමට තමුන්නාන්සලාත් මේ පෙනී හිටින්න කොම්පැනි කාරයෝ වෙනුවෙන්. දැන් ඕක පෞකිය ජනාධිපතිවරු කරනකොට අපේ දැන් මේ වර්තමාන ජනාධිපතිතුමා අර පුටුවේ ඉඳගෙන පට්ට ගැව්වා. දැන් ඒව තමයි දැන් කරන්නේ. Honorable Dilip Vadarachchi. කරු කතානායකතුමනි, දැන් හම්බන්තොට මහ ලේවායත්, කරගංගොල ලේවායත්, පල්ටුපාන ලේවායත්, බූන්දල ලේවායත්, මේ ලේවායල් 4ක් රටටම ලුණු නිෂ්පාදනය කරන ලේවායල් 4ක්. එතකොට මේ ලේවායල් 4න් විශාල වංචාවල් සිදු වෙලා තියෙනවා. එතකොට මේ පොඩ ඉන්න. එතකොට මේ ඔබතුමා දන්නවා සුනාමිය. මේ සුනාමිය ලංකාව වටේටම සුනාමිය ගැහුවා. සුනාමිය ගැහුවම මේ ලේවායල් 4ම යට වුණා. කවදාවත් හම්බන්තොටට රටටත් ලුණු නැති වුණේ නැහැ මේ සුනාමිය නිසා. අද මේ ලොකු වංචාවක් කරපු නිසා තමයි මේ රටේ ලුණු නැති වෙලා තියෙන්නේ කියන මම කියනවා. මම හිතන්නේ ලුණු පිළිබඳව ලොකුවට කතා වුණා. සත්‍ය අසත්‍ය පිළිබඳව කතා වුණා. මම දත්ත කේන්ද්‍රීය සත්‍ය කීපයක් කියන්නේ. ඒක පුද්ගල පාරිභෝජනය අපේ රටේ ලුණු ග්‍රෑම් 9.2යි. ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානය කරන යෝජනාව අනුව එය විය යුත්තේ 5යි. ග්‍රෑම් 5යි. ඒතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශිත ප්‍රමාණයට වැඩි ප්‍රමාණයක් ලුණු පාරිභෝජනය වෙනවා. ඒක බොරුවක් නෙවෙයිනේ. ඒක සත්‍යයක්. ඒ වගේම අපේ රටේ වාර්ෂික ලුණු අවශ්‍යතාවය දල වශයෙන් මෙට්‍රික් ටොන් 1,80,000. ඒ වගේම අපි ගත්තොත් දල වශයෙන් හම්බන්තොට, පළටුපාන, බූන්දල, ඒ වගේම මන්නාරම, එලිෆන්ට් පාස්, මේ සියල්ලකගෙන්ම මේ මොහොත වන විට උපරිම නිෂ්පාදනය දල වශයෙන් 1,40,000ක් 1,50,000ක් ධාරිතාවය නිෂ්පාදනය කළ හැකි ධාරිතාවය. විනාඩියක් මම මේ කතා කරන්නේ පොටෙන්ෂල් එක ගැන, ධාරිතාවය ගැන. ඉතින් ඇත්ත වශයෙන්ම කොහොමටත් අපේ රටේ ලුණු අවශ්‍යතාවය අපි සපුරාලනවද නැද්ද කියන එක ගැන බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මෙතන ගැටලුව තියෙන්නේ ඇත්ත වශයෙන්ම මේ රජයට බැරි වෙලා තිබෙනවා හරියාකාරව මේ ගැටලුව අවබෝධ කරගෙන කලට වේලාවට ඇති විය හැකි හිඟයන් පිළිබඳව පුරෝකථනයන් නෑ මට ඔබතුමාට බාධා කරේ නෑ. කරුණාකරලා මට කතා කරන්න අවස්ථාව දෙන්න. කරුණාකරලා මගේ කතාවෙන් පස්සේ ඔබතුමා උත්තර දෙන්න. මම ඔබතුමාට බාධා කරේ නෑනේ. You may continue please. මෙතන තියෙන ගැටලුව මේ රජයට තේරුමක් නැහැ, හැකියාවක් නැහැ, පුරෝකථනයක් කරලා එස්ටිමේෂන් එකකට ගිහිල්ලා කාලගුණික දේශගුණික තත්ත්වයන් පිළිබඳව අවබෝධයක් ලබාගෙන ඒ ඇතිවිය හැකි හිඟය සඳහා උත්තර සපයන්, විසඳුමක් සපයන්. ඒක බොරුවක් නෙවෙයිනේ. ඒක සත්‍යයක් නේ. ඔබතුමාලට වැඩ බෑනේ. ඔබතුමාලා අදක්ෂය කොට්ටාසයක් නේ. වැඩ බැරි කණ්ඩායමක් නේ. ඒක පැහැදිලිනේ. ඒක මේ දත්ත වලින්ම පැහැදිලි. දැන් බලන්න මේ හිඟයක්
ඇති වෙනවයි කියලා දැන ඔබතුමන්ලා ජනවාරි මාසේ ඇනුමුම් කරනවා මෙට්‍රික් ටන් 4050. මේ දැන අයහපත් කාලගුණික තත්ත්වයන් දේශගුණික තත්ත්වයන් මත සිදුවෙන දේවල් පිළිබඳව අනිත් හැමෝම දන්නවා ආණ්ඩුව දන්න. අනිත් හැමෝම දන්නවා පාලකයෝ දන්න. ඉතින් පැහැදිලිව මේ ලුණු ප්‍රශ්නයේදී මම කියන්න කැමති ඔබතුමන්ලා රජයක් හැටියට ලුණු ගැන විතරක් නෙවෙයි රාජ්‍ය පාලනය තුල ඔබතුමන්ලගේ තියෙන්න ඕන යම්කිසි සැලසුම් කරන සෙනාරියෝ ප්ලෑනින් එකක්. දැන් අන්තිමට ජනතාවට ලුණුයි බතුයි කන්නත් බැරි තැනටපත් වුණා. මොකද හාල් අර ඔය කියන 100 කාලේ තිබ්බේ හාල් කිලෝ එකක් කීයද? රුපියල් 180යි. ඔයාලා ගන්නකොට දැන් අද 240යි හාල් කිලෝ එක. හාල් කිලෝ එක. ඒ මොනවද මේ කතා කරන්නේ? පොල් තෙල් රුපියල් 1000 රුපියල් පොල් තෙල් කිලෝ එක 1000යි. අද පොල් තෙල් ඡන්ද විතරයි අඩුනේ. ඔව්. ඉතින් ඒ නිසා අද හැම භාණ්ඩකම මිල වැඩි වෙලා තියෙනවා. හැම භාණ්ඩකම මිල වැඩි වෙලා තියෙනවා. ඒ නිසා මම තමුන්නාන්සලාට කියනවා ලොකු කයිය ගහගෙන ආවොත් තමුන්නාන්සලා තවදුරටත් රටේ ජනතාවට මොකද්ද වෙලා තියෙන්නේ? අද ජීවත් වෙන්න බැරි තැනට මේකපත් වෙලා තියෙනවා. ඊටාම අසහනකාරී තත්ත්වයකටපත් වෙලා තියෙනවා. තමුන්නාන්සලා ඇවිල්ලා මාස 6 නම් ඒ මාස 6 සහනයක් දෙන්න එපා. දැන් මේ වෙනකොට අර දුප්පතුන්ට දෙන අර සහන ආධාර සියල්ල නවත්තලා මේ වෙනකොට. දැන් මේ මාසය ලැබිලා නැහැ. ඉතින් ඒක තමයි ඇත්ත. සමෘද්ධිය ලැබිලත් නැහැ. ඉතින් මොකද මොනවා මේ මොකක්ද අස්වසුම ලැබිලත් නැහැ. 10 වෙනිදාට ලැබෙන්න ඕනේ. අලවතු වල you have 2 more minutes. ඔව් ගර්භණී මාතාවන්ට දැන් ඡන්දෙට ඉස්සලා තමුන්නාන්සලා කිව්වා පළප්පාන ඡන්දෙට දෙනවා කිව්වා ආහාර මල්ලක්. දැන් ඒක දෙන්නකෝ දැන්. දැන් මැතිවරණ කාර්යාලයක නැවතුවා ඡන්දෙින්ද. දැන් දෙන්නකෝ ඒක. දැන් දෙන්නකෝ. ඇයි ඒක ගැන කතා කරන්නේ නැත්තේ? ඒව කතා කරන්න මන්ත්‍රීතුමා ගමෙන් ඉඳලා ඇවිල්ලා මේ වල්පල් දොඩවන්න නැතුව ඒ නිසා මම පැහැදිලිවම කියනවා ජනතාව ගැන තමුන්නාන්සලා එදා කතා කරලා ඇවිල්ලා අද ජනතාව ගැන බලන්නේ නැහැ. අද ජනතාව අසරණ වෙලා ජනතාව ඉතාමත් අසරණ තත්ත්වයකටපත් වෙලා ජීවත් වෙන්න බැරුව 3 වේලක් නෙවෙයි 2 වේලක් නෙවෙයි 1 වේලක් කන්න බැරි තැනටපත් වෙලා තියෙනවා. එහෙනම් මේවා ගැන කතා කරන්නේ. ඔබ නියෝජනය කරන්නේ ජනතාව. ඒ නිසා තමයි තමුන්නාන්සලාට 3න් 2කට එහා ගිය බලයක් දුන්නේ. ඉතින් ඒ ගැන අවධානය යොමු කරන්න. ඒ ගැන වැඩ කරන්න. ඒ නිසා ඊට වඩා මම දිගට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ ගැන තමුන්නාන්සලා නිෂ්පාදනාර්ථියක් ගැන කතා කරා, නොයෙකුත් දේවල් ගැන කතා කරා. ඒම අලුතෙන් නිෂ්පාදනය කරන්නේ මොනවද කියලා, ආරම්භ කරන්නේ මොනවද කියලා තමුන්නාන්සලා රටට කියන්න ඕනේ. අද රටේ නිෂ්පාදනය වෙච්ච ලුණු ටිකවත් හරියට නිෂ්පාදනය කරගන්න බැරි තැනට අද රටපත් වෙලා තියෙනවා. එවනම් ගරුකතාලයක් වෙදුනි ඔබතුමාට බොහොම ස්තුතියි.